ආන් අර පැත්තේ සද්ද ඇහෙන්නේ. යමු ඒ පැත්තට. ඕනේ නෝ පනවා අපි නොදිටිමු පනවා කුණෝ වැටෙන පනාවක් අපි නොදිටිමු පනවා හිස පීරන පනාවක් අපි නොදිටිමු පනවා ඕනේ නේ පනාවක් අපි නොදිටිමු පනවා රබන් කොවුල් වාරම් ඇති වාරයට රතින් හැඩෙන් දළුලයි ගජ රාමයට සුබ සිරිතට අවුරුදු අරගෙන රටටම ආයුබෝවන්ඩ මේ සිරිලකට අපි මේ ඇවිල්ලා ඉන්නේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන දැනගන්න ඒ ගැන දන්න කියන හොඳම කෙනාගේ ගෙදරට. ආයුබෝවන් පනාපිටිය මහත්මයා. ආයුබෝවන්. ඉර දෙස බලා ඉර එල්ලියෙන් වැඩගත්තු හඳ දෙස බලා හඳ එල්ලියේ හැඩගත්තු විල දෙස බලා ජල මතු පිට හිඳ ගත්තු අපිට කිව්වේ හිරු දෙවියන්ගේ පුත්තු පනාපිටිය මහත්මයා අපිට කියන්නකෝ මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කියන්නේ මොනවද කියලා. ඒ වගේම තමයි මේ ජනවහරෙන් එන චාරිත්‍ර වාරිත්‍ර අද වෙනකොට භාවිත වෙන්නේ කොහොමද? අද අපි අලුත් අවුරුද්ද කියලා හැඳින්වුවාට මේකට විවිධ නම් ඉතිහාසයෙන් නම් පාවිච්චි වෙනවා. සමහර නම් තියෙනවා රජ කාලේ නැකත් කෙලිය. එහෙම නැත්නම් සූර්ය මංගල්‍ය. එහෙමත් නැත්නම් අවුරු මංගල්‍ය. අවුරු කිව්වේ ඉරට කියලා කියනවානේ. එතකොට අවුරු ඉද්ද කියන එක, ඒ කියන්නේ ඉර ඍජුවම පොළොවට පතිත වෙන කාලය නිසා මේකට අවුරුද්ද වුණා කියලාත් මතයක් තියෙනවා. ඒ කෙසේ වෙතත් අවුරුද්ද කියලා කියන්නේ අතීතයේ නම් මිනිසුන්ගේ වගා භෝගවල ප්‍රතිඵලය අස්වැන්න නෙලාගත්තට පස්සේ ඒ උත්සවයක් හැටියට සලකපු සැනකෙලිය තමයි මේක නැකත් කෙලිය කියලා කිව්වේ. ඉතින් පස්සේ කාලෙක මේක අවුරුද්ද වුණා. අද අපි පාවිච්චි කරනවා මේක සූර්ය මංගල්‍ය හැටියට. ඒ මොකද සූර්යයා තමයි මේ සියලුම දේවල් වලට මූලික වෙන්නේ. සරණයි බුද්ධං සරණයි මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලයේ ඉදිරිය තිබෙන්නේ අප්‍රේල් මාස 13 වෙනි ඉරිදා අපර භාග 8:57 සිට අප්‍රේල් මාස 14 වෙනි සඳුදා පූර්ව භාග 9:45 දක්වා. කාර්ය බහුල ජීවන රටාවත් එක්ක පුණ්‍ය කාලයේදී තමයි සියලු වැඩ අත්හැරලා ආගමික වතාවත් වල නිරත වෙන්නේ. ආගමික වතාවත් වල නිරත වෙන්න අපිට අවුරුද්දේ වෙනම කාලයක් තීරණය කරලා තියෙනවා. ඒ කාලේ තමයි පුණ්‍ය කාලය. හැබැයි ඉතින් මේ පුණ්‍ය කාලය කියලා අපි යොදාගත්තේ ඔය නොනගතේ කාලෙනේ. ඒ කියන්නේ නොනැකතේ. කියන්නේ නැකතක් නැහැ කියලා ජ්‍යොතිෂයේ විවිධ අර්ථකථන මේ ගැන තියෙනවා. ඉතින් නැකතක් නැති කාලයේ සුබ හෝ අසුබ කටයුතු කරන්න හොඳ නැහැ කියලා සාමාන්‍යයෙන් අපි විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා මේ අවුරුද්ද ආරම්භ කරනකොට අපි ඔන්න පටන් ගන්නවා පන්සලට ගිහින් අපේ බෞද්ධ දර්ශනය අනුව අපේ පින් කටයුතු සිද්ධ කරලා අපේ මේ ඉදිරි අවුරුදු කාලේ ඊටාම සුබදායීකව අපිට ගත කරන්න වාසනාව, ධෛර්යය, ශක්තිය ලැබෙන්න කියලා. මොකද හැමදේම සිද්ධ වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ආකර්ෂණය මතනේ. ඉතින් අන්න ඒ කාලය අපි යොදා ගන්න පුණ්‍ය කාලය. ඇත්තටම මේක ඊටාම සුවිශේෂී අංගයක් අවුරුදු කාලේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි